ආයාලවනේ මසුනති කරන එක විනෝදාංශයක් කරගත්තෝ ගලවනේ මම පෙන්ගුණු ෆිෂ් කේසස් channel සාදරයෙන් පිළිගන්නවා. ඔන්න ඉතින් ඕගොල්ලෝ දකින්න ඇති අද මම ගෙනාවේ මගේ එළවන ටැංකියක් ගන්න යා. පෙරතිය වල පිටිපස්සේ ටැංකිය තියෙනවා ඇත්තටම මේ ජරා වෙලා. වීඩියෝ කොට පාරක් කරන ගන්න එපා පෝස්ට් එකක් දාලා වීඩියෝ එකක් මොකක් හරි. දැන් ඒක ඉතින් මට හිතුණා දැම්මා. ඉතින් අපේ නැති අද මේ ෆුල් වෝටර් චේන්ජ් එක කරන්නේ අමන්නෙන් 170ක අඩු කරනවා නෑ 50ක අඩු කරනවා. දැන් ඉතින් අපි වැඩ කරතත් යමු වීඩියෝ එකට. ඔන්න ඉතින් මේ තියෙන අපේ ටැංකිය අපිට වශයෙන් බ්ලැක් ග්‍රවුන්ඩ් එකක් දාගත්ත මෙන්න තියෙන්නේ පේනවනේ අකරන්න. පියෝස් කයින් අරවන්න දෙන්න අපි ඉන්නේ. වෙන ඇති. ස්කදාම ඉන්නේ වෙන්නේ යනවා අරවන්න දෙන්න. එතන පේන්නේ නැහැ. මම ක්‍රේෆිෂ් ළඟට ගිහින් අදහස් කරා. ඔය අදහස් කරහින්දා අපිට ටේල් ලොකුයි. ඉතින් මම අද කරන්න හදන්නේ මේකේ 150ක් වතුර අස් කරලා දාන එක. ඉතින් අපි ඉස්සලා මේ ටිකස් කරගමු. අද මම මේ කලින් මගේ ෆයිටර් ඉදපු එක ඉතින් කියගමු යාළුවනේ. මම මේක රූපයක් දැම්ම ඇත්තටම යාළුවනේ මගේ ස්කීප් ටික හොයාගන්න මොකද මේ දවස්වල අපේ පල්ලෙයාගේ පොඩි දෙයක් වුණා. ඇත්තටම මලගේ දලා. එතකොට මේ අපේ නන්ද කෙනෙක් ඇවිල්ලා වාඩි වෙලා දැකලා තියෙනවා මුකටිය එතකොට මේ මේසර නැගලා මාළු අල්ලගෙන කනවා. එතකොට අල්ලගෙන තියෙන සීබ්‍රා ටික මොල් පේන ඇති එන් ටිකක් ගෑල් දාන්න අපරාධ ඉතින් නැති දැන් ඉන්න උඩ් කැටි ෂාක්ලා ඊට මම වහගත්තා මේකේ ලයිට් එකක් ගෑල් දාන්න තෝන. ඊට පස්සේ අපේ මලාවින්නවා මලාවගේ ටැංකියත් අපි දැන් පොඩ්ඩක් කලින් කරගමු. දාමු මෙතනින්. ඊට පස්සේ කරන්න ඕන මේක බලවගෙන මේක වෙන හයි කරන්නේ අපි ඉතින් අස්කර මේකෙන් මෙතනින් හයි කරමු ස්විච් ෆෝන් එක පොඩ්ඩක් ගන්න. හැබැයි එතන ඉඩ මදි වගේ නේ. මොකටද හයි කරන්නේ? ඉතින් අන්න මේක නිකන් දාලා තියමු කමන්නේ හයි කරන්න ඕනේ නැහැ. පිටක තියලා තියමු එතනින්. දැන් ඔන්න ඉතින් අපි මලාවින්න මලාවේ පේන්නේ ඔන්න ගියා. එතනින් ඉන්න කොට කියන්නේ යාළුවනේ මම වහලක් දාලා තිබෙන්නේ. එයා පැනලා මම නිකවට ඇරවන්න බලන ඉතින් ඉඳී නැතිඳ බලනකොට නේ බීම ඉඳියා. ඒ මොකුත් ඩැමේජ් වෙලා නැහැ. ඉතින් මම මේක අනිකට තැනක තියාගෙන ඉන්න. ඔයාලට පේන්නේ නැති යාළුවනේ මේකට මම දැම්මා බේටරියකුයි ෂෝට් ටේල් කෙනෙකුයි මුලි කෙනෙකුයි කොහාකු කෙනෙකුයි දන්නවට ඉතින් මේ දවස්වල ඩෙන්ගු එතකොට මේ PHI මාමල එනවනේ. ඉතින් දැන් අපි මගේ ඔයගොල්ලෝ කියනම තොර මම මේකේ අන්බොක්සින් වීඩියෝ එකක් ගෙනාවේ නෑ. තර මේ තියෙන්නේ ඔක්සිජන් එක. වෙනති බඩ දෙකක්. මේකට ආවා ගලක්. මේ ගල මන් දැම්ම මේකට ලස්සනට ගල පේන්නේ නැතුව ඇති ඔය උඩින් ඔන්න තියන. ඉතින් ගලක් ඒක මේකට අමුණා මම අයින් කරා. මේ තියෙන්නේ ඒක මේක දවස් මට මතකයි ඇති දවස් 5ක් එක දිගට ෆුල් දාලා තියාගන්න පුළුවන්. මේක තියෙන 3ක්. ඇත්තටම මට පෙන්වන්න පොඩි නහයකට මේක ගල හයි කරගෙන එන්න. ඕන ඉතින් මම හයි කරගත්තා. ඔන්න පෙන්නති මෙතන ගල තියෙනවා අන්න. අපි මේක දාමු දැනට අපි අරවන්න ටැංකියට දාලා මම පෙන්නන්න ඕගොල්ලන්ට. තියෙනවා ප්‍රෙෂර්. එයා දැන් අතර ගහනවා බලාගෙන ඉන්නේ. අන්න දැක්ක නේද ගැව්වා. දැන් මේකල හෑන්ඩ් ෆීඩ් වලට සුපිරියටම ඉන්න. දාන්න අන්න 1 අන්න 2 ඔන්න 3. මට පේන ඇති සුපිරි. පතුරට උනක් දාලා තියත හැකි. මේක ගෙනාවේ විශේෂයෙන් මේ ඇරවානට කරන්ට් එක ගියාම වෙන්න ඉන්න. තරම සුපිරි මේක මේ මම තව මේකට ඔක්සිජන් එකක් ගෑනලා මේ වගේ ගල් ටිකක් ගෑනලා පිටිපස්සේ දාලා තියෙන අතට ලස්සනයි. ඔන්න තියෙන. දැන් මේක අයින් කරගමු. මම දැන් මේ ගල හයි කරගෙන එන්නම් අනිකට. අරකට මේ ගල් ටිකක් ගේන්න ඕන. මම මේ තාවකාලිකව පොඩ්ඩක් දැම්මේ. හෙට වගේ ගේන්න try මේ බලනවා.
ඉතින් ගාලා මේකට හයි කරගෙන මම අනිකට එන්නම්. දැන් ඕල්ට පේනවා ඇති මම ඕල්ට අරගෙන පෙන්නුවා. මේ වහලා තියෙන්නේ මේ වහලා මම අනිකට අයින් කරගෙන එන්නම්. ඔන්න ඉතින් වහලා අස් කරගත්තා. පැහැති උඩින් වලට වතුරේ පාට අතරම මේ පොට්ටම ජරාවෙන් නැතිනේ. ඇත්තටම ෆිල්ටර් එක මදි. මේක කලින්ම ඩබල් එක හදාලා තියෙනවා. ඊට පස්සේ තව එකක් ගාලා දැම්ම හරහට. ඊළඟ මේත් මදි ස්පොන්ජ් ෆිල්ටර් එකක් දාමු. දැන් මේක ගම තව එකක් ගාලා මේක යටින් ගන්න. එතකොට ඩබල් ෆිල්ටර් නේ. බලමු ඒක ඉස්සරහට. පෙළ තියෙනවා ඇනුබියාස්. කප්පල වෙයිද? හරි. Apa? Jangan apa lagi nak buat kelas kamu. Nah ini kerana buat kelas kerana batik orangnya na, jangan nama batik orangnya apa? Itu orang kita tiket kerana mereka cutting ada di nonnya, orang mulai me filter yang unkar kena. Ini batik, ini mana tadi nak kata gahan ne, itu kata pressure kerana mereka buat orang ini apa? Istilah mah mereka jawan mereka kata ya huwa. Itu pasti. මෙන්න මේ ආකාරයට එකට ලං කරන්න වලට පේන්නේ නැතුව ඇති. එතන කරන්න දැන් අර පිටින් වතුර වෙනවා. වලට හොද්දට අහගන්න. එහෙනම් ඇති ඔයගොල්ලන්ට පේනවත් ඇති. ඒක බලනවා පේන්නේ නැති ඔයගොල්ලන්ට. ඔයනෝ පේනවනේ. මම උස්පටේ අල්ලගින් නැත්තම් මට හොඳට පේන්නන්න තිබ්බ ඔයගොල්ලන්ට. මම ඔයගොල්ලන්ට පේන්නන්නම් මේ වතුර ඇතුලෙන් වෙනකට වැලි ටිකක් කරගෙන යවුව ඉතින් පේනවනේ ඉතින් අන්න ගියා දැක්කනේ ඉතින් මේක යට මොනවක්වත් නැහැ දැන් මම එවිට මේ ටික ඕෆ් කරගන්නම් නැත්නම් මෝටරේ හිර වෙනවා මේක බ්ලොක් කරගෙන මම එන්න මේ ටික ඕෆ් කරගෙන එන්න යාළුවනේ ඔන්න මම වතුර අස් කරගත්තා මේකට මම තම්නේල් එකට ගන්න ෆොටෝ එකක් ගහනවා හරියන්නේව නැහැ ඉතින් ඔන්න පේනවා ඇති උන්ට අර බානලා දෙන්නව ඔන්න තර ඉන්න දෙන්නම අපිට වෙන සිතුවේට කලස් දින අනින අපේ ඔස්කා තින් ෆුල් බා මම පළ ටික අයින් කරගත්තා පොඩ්ඩක් තාව කාලෙකෝ දැම්මා එන්න මේකට දැන් මීට ගමු මේ පැල ටික මෙතන තියෙනවා නම් දන්නේ නැහැ මම. කර මේකේ නම් කමෙන්ට් කරගෙන යන්න කියලා ඉල්ලනවා. ඔතනින් දාමු හොම. දැන්ට මම නිකමට දාන්නේ. අපි ගමු ඊළඟ එක. ඊළඟට ගන්නේ මෙන්න ගමු මේක කරගෙන දාමු හනිකට. හරි ඒක හරි අර වෙන ඇති මම දාගත්තා මම හිතමු යාළුවනේ මම තව ටිකක් අස් පෙර ගන්නවා තමයි මෙතන වතුර අඩු කර ගන්නවා අපිට වෙන ඇති මට වතුර ටික සුපිරි ක්වොලිටියම ගන්න ඕන වෙන ඇති මම ඉතින් අස් කරන්න හිතනවා මේක ෆුල් ස්පූන් ෆිල්ටරේ මේකත් ක්ලීන් කරගෙන එන්න මම මේ ටිකක් මෙන්න අඩුම කරගෙන වතුර ෆිල් කරගෙන අනිකට ඔයගොල්ලෝ හම්බෙන්නේ නා ඔන්න ඉතින් ඔයාලට පේනවා ඇති වතුර එකේ ක්වොලිටි එක දැන් නම් දැන් මේ වෙනදි බබල්ස් වගේ තියෙනවා මේක මේකක් දාන්න ඕන මේ වෝලියක් දාන්න ඕන මෙන්න මේක යටට එතකොට තමයි ලස්සන ඒක ගහගෙන දැන් මම වලට ඇක්ටිවේට් වෙන්න ටිකක් දැම්මා මෙන්න ඉන්න මාල් ටික තව යාළුවෙකුත් ආවා අපිට දැන් මේ ඇක්ටිවේට් වෙන අතර ටිකක් දැම්මා මේ පැලෙට් එක මොන හදාගමු අපි දෙන හරි යාන්ටි
දැන් නම් යාළුවා ඉන්න එකෙත් මාළු දාන වීඩියෝ එකක් ඔයාලට රෙකෝඩ් කරගන්න පුළුවන් වෙයි. මේක මෙහෙන් තියුනේ ටිකක්. දැන් එනම් අපි මොල්ටි ඇක්ලිම විතුනාම ඔයගොල්ලන් හම්බුන්නේ නා. අන්න දැන් අපි අල්ලගමු මුලින්ම අල්ලගමු රෙට්ටෙල් අල්ලගමු රෙට්ටෙල් නම් අල්ලන්න දෙයක් නැහැ. එන්න මෙහෙම බටේ අරගත්තා. මේ අල්ලගමු. දාගමු යාළුවනේ. දානවා අන්න දැම්මා. බටේ දාන්නම බටේ මඩි දැන් ඇත්තට මෙයාට දැන් අපි අල්ලගමු අපේ ඔස්කව. ඉරවනේද? ඉරවනාවේ වෙනවාදී. දානවා යාළුවනේ. මේවත් පිලිස් කරා. හරි දැන් අපි අනිත් කවුරු බලමු ඊළඟට දැලට ඉන්නේ. ඔස්කයි. හරි දෙන්නෙක් ආව දැලට. රවාන දෙන්නේ. රවානයි එන්න ඒවත් දාගමු. අපේ ගෝල්ඩන් පින් පොයි බා. මෙන්න මෙතන ඉන්න ඔයගලන්ට පේනවා ඇති පින් පොයි බා. ඔන්න තියෙනවා. අපි දැන් මේ ඔස්කවල් දාගමු. කවන්නේ. පින් පොයි බා කෙනෙක් ආවේ. මේවත් දානවා. හරි ඒවත් දැම්මා. ඊට පස්සේ අල්ලගමු ඔස්කයි යෝනේ මමන්නේ ඊළඟට දාමු දැන් දාමු කිපුල් බා ඔස්කයි නේ ඔස්කන් අල්ලගමු ඉන්නේ අපි ඔස්කවල් දාමු හරි ඔස්කවල් ගත්තේ කිපුල් බා කියලා මේකට මේ ඇන්ටික්ලෝරින් ටිකක් දාගන්න ඕන මට ඒක අමතක වුණා. මම ඒක දාගන්නම්. ඊට පස්සේ කිම්පොයි බාප් අල්ලගෙන අපේ නැති කලර්ස් යාළුවනේ අපි හන්කට ඇන්ටික්ලෝරින් එක දාගමු. ඉතින් ඔයගොල්ලන්ට පේනවා ඇති වතුර ක්වොලිටිය. දැන් ඉතින් මම වහලා දාගෙන ඉන්නම් අපේ යාළුවත් එක්ක මේ එකතු වෙලා අපි වහලා තියාගෙන අනිකට ඔයගොල්ලන් හම්බ වෙන්නේ නා. 12 seconds later. ඔන්න ඉතින් ඔයගොල්ලන්ට පේනවා ඇති වතුර එකේ ක්වොලිටිය. ඇත්තට මේක මම ගන්නේ සාමාන්‍යයෙන් රෑ 7 වගේ අල්පනදී මම අරක් කරගෙන සාමාන්‍යයෙන් 4ට වගේ තමයි හවස. උගුණ පේන ඇති පට්ටම ක්වොලිටි එකක් තියෙනවා වතුරේ. ඉතින් අපි බලමු පොඩ්ඩක් ලයිට් එක ඕෆ් කළා කොහමද වතුර එක පේන්නේ කියලා. ඉතින් අපි ඕෆ් කරලා බලමු. ඔන්න ඔයගොල්ලන්ට පේනවා ඇති කොහොමද ඉතින් වතුර එකේ ක්වොලිටිය. පට්ටම ලස්සනට පේනවා මල් ටික. රෙට්ටෙල් එහෙම ඉන්නවා ඇරවානා ෂෝක් එකට වෙනවා ඔස්කායම ගාන්ට පැල ටිකත් මැද්දටම ඇවිල්ලා තියෙනවා ඔයාලට පේනවද ඒක මේ යාළුවෙකුත් ඇවිල්ලා ඉන්නවා ඉතින් එන්න සුකි ඉතින් අපි බලමු ආයෙත් ලයිට් ටික දාලා ලයිට් වත් වෙනවා හරි ඇරවානා මෙතන ඉන්නවා නෑ යනවා එහාට මෙහාට या कैमरा එකට බය වුණා මම ළඟට ගියාම හරි දැන් යන ඕනේ අලු දෙන්නෙක් ඇවිල්ලා මම එන්න අන්න තිකන තින්න අන්න එක
ඉතින් එහෙනම් ඉතින් අපි යමු ඉතිරි කැලලට. ඉතින් අද රොච්චරයි මාල් ටික වීඩියෝ කරන් දැන් ලයික් එක කමෙන්ට් එක දාගෙන යන්න. අපේ යාළුවෝ වීඩියෝ කරන් දැන් අනිවාර්යෙන් ලයික් එක කමෙන්ට් එක දාගෙන යන්න කියලා ඉතින් අපි ගිහින් එන්න.